රයිට් අයිබෝන් හැමෝටම පහුගිය 11 වෙනිදා ලොස් වුණු අයටයි ඊට අමතරව account පිටින් ලික්විඩ් වෙලා ගියපු අයටයි මේ වීඩියෝ එක වැදගත් වෙයි. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. රයිට් මෙහෙමයි. දැන් මේ ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එන ගොඩක් අය කෝස් එකක් කරලා එහෙම නැත්නම් මේක හොඳට ස්ටඩි කරලානේ ගොඩක් අය ඇවිල්ලා ඉන්නේ. ලංකාවේ කෝස් නම් ඉතින් ඕන තරම් තියෙනවනේ නේද? රයිට්. ඉතින් ඔයාලා ඇත්තටම මේ කෝස් වල මොනවද ඉගෙන ගත්තේ? දැන් කල්පනා කරලා බලන්න ඕනවා. ලොස් වීගෙන යනකොට එහෙම නැත්නම් වොලට් පිටින් ලික්විඩ් වෙලා නම් ඔයාලා කල්පනා කරලා බලන්න ඕනේ මේ වගේ දේවල්. ඔයාලා ඇත්තටම කෝස් වල ඔය ලංකාවේ කරන කෝස් වල මොනවද ඉගෙන ගත්තේ? ලංකාවේ කෝස් වල ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ එයාලා නැත්නම් උගන්වන්නේ ටෙක්නිකල් ඇනලයිස් ස්පෙෂලි උගන්වනවා. රයිට්. ඊට පස්සේ ෆන්ඩමෙන්ටල් කොහොමද බලන්නේ? ඊළඟට නිවුස් වගේ දේවල් කොහොමද ෆලෝ කරන්න කියලා දෙනවා. ඊට අමතරව මේ ඉතිහාස කතාව හොඳට කියලා දෙනවානේ. ඉතින් ටෙක්නිකල් ඇනලයිස් පොඩ්ඩක් අපි වෙන් කරලා ගත්තොත් එම ඇනලයිස් මෙතඩ් තියෙනවා. ඊට පස්සේ මොනවාද ඉන්ඩිකේටර්ස් ගැන කියලා දෙනවා. ඊට අමතරව කැන්ඩල් ස්ටික් පැටර්න් ගැන කියලා දෙනවා නේද? ඇත්තටම ඔයාලා හිතන්නේ මේවා ඉගෙනගෙන මේ ඇනලයිස් මෙතඩ් ඉන්ඩිකේටර්ස් කැන්ඩල් ස්ටික් පැටර්න් ඕවා ඒකී මේකී නොකී මේ වගේ දේවල් ඉගෙනගෙන ඔයාලට මේ ක්‍රිප්ටෝ වලින් ප්‍රොෆිටබල් මට්ටමේ ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඔයාලා හිතන් ඉන්නවා. ඔන්න ඔතන තමයි ඔයාලට වැරදිච්ච එකම තැන. මේ වගේ දේවල් ඉගෙනගෙන මේ මාකට් එකේ කවදාවත් ඔයාලට ප්‍රොෆිටබල් මට්ටමේ ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. හරිද? ඒකට එක හේතු තියෙනවා. අපි මේ අපේ ලයිව් සෙෂන් වල එම අපි කතා කරලා තියෙනවා මේ වගේ දේවල් ට්‍රේඩර්ස්ලට දැනුවත් කරලා තියෙනවා. ඉතින් අපි මේ දේවල් අවුරුදු කීපයක් මාකට් ඇනලයිස් කරලා අපි දන්නවා දැන් ප්‍රැක්ටිකලි දන්නවා මේ ඇනලයිස් මෙතඩ් ඉන්ඩිකේටර්ස් මේ ටෙක්නිකල් ඇනලයිස් ෆන්ඩමෙන්ටල් එහෙම නැත්නම් නිවුස් වගේ දේවල් ඔයාලට දෙන්නේ ඔයාලගේ සල්ලි ටික එක්ස්චේන්ජ් වලට ගන්න. එහෙම නැත්නම් රිටේල් ට්‍රේඩර්ස්ලගේ මනි රිටේල් මනි ස්මාර්ට් මනි පැත්තට ගන්න තමයි මේ වගේ දේවල් දීලා තියෙන්නේ. ඔයාලව ඊටත් වඩා සරලව කිව්වොත් එම ඔයාලව ට්‍රැප් කරන්න තමයි මේ වගේ දේවල් දීලා තියෙන්නේ. හරිද? මේවා අපි ඉස්සරහට පොඩ කතා කරමු. අපේ ලයිව් වල නම් මේවා කතා කරනවා. ඊට අමතරව දැන් සමහර අය හිතන් ඉන්නවා එක්ස්චේන්ජ්. රයිට්. එක්ස්චේන්ජ් මේ තියෙන්නේ අපිව ප්‍රොෆිට් කරන්න කියලා. එහෙම නැත්නම් එක්ස්චේන්ජර් ලෙවරේජ් දීලා තියෙන්නේ අපිට තියෙන ආදරේට අපිට හොඳට තමයි දීලා තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නවා. රයිට්. මේ අදහස් සම්පූර්ණයෙන්ම වැරදි. එක්ස්චේන්ජ් කියලා කියන්නේ බිස්නස් එකක්. රයිට්. එක්ස්චේන්ජ් එකක් කියලා කියන්නේ බිස්නස් එකක් අපිට ආදරේට එහෙම නැත්නම් අපිට ප්‍රොෆිට් කරන්න නෙවෙයි මේ එක්ස්චේන්ජ් හදලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ බිස්නස් එකක්. රයිට්. මේකෙන් එක්ස්චේන්ජ් එකෙන් යම්කිසි මුදලක් අපි එළියට ගන්නවා කියලා කියන්නේ ප්‍රොෆිට් විදියට මේක එක්තරා කලාවක්. අපිට මේ ඕන විදියට ගිහිල්ලා අපිට ඕන සෙල්ලම් දාලා මේ එක්ස්චේන්ජ් වලින් ප්‍රොෆිට් ගන්න බෑ. මොකද අපිට ප්‍රොෆිට් එක දෙන්නේ එහා පැත්තේ ලොස් වෙන කෙනා නෙවෙයිනේ. ප්‍රොෆිට් එක අපේ ප්‍රොෆිට් ෂෙයා එක දෙන්නේ එක්ස්චේන්ජ් එක. හරිද? හරි සරලයි. ඉතින් මේ වගේ එක්ස්චේන්ජ් එකකින් ප්‍රොෆිට් කරනවා කියලා කියන්නේ කන්ටිනියස්ලි එක දිගට එක්ස්චේන්ජ් එක දිගට ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉන්නවා කියලා කියන්නේ ඒක ලේසි වැඩක් නන් නෙමෙයි. රයිට්. ඒක එක්තරා කලාවක්. ඒක හිමින් තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම පුද්ගලිකව මේ වගේ දේවල් රයිට් මම පුද්ගලිකව ටෙක්නිකල් ඇනලයිස් ඉතාම කුඩා ප්‍රමාණයක් මම යූස් කරනවා මගේ ඇනලයිස් එකට. ඊට අමතරව ෆන්ඩමෙන්ටල් නිවුස් වගේ දේවල් මම ෆලෝ කරන්නෙම නැහැ. රයිට්. මම ෆලෝ කරන්නෙම නැහැ. අපිත් එක්ක ඉන්න ට්‍රේඩර්ස්ලා දන්නවා, අපේ කමියුනිටි ඉන්න අය දන්නවා මම ඒවා ෆලෝ කරන්නේ නැහැ කියලා. රයිට්. කිසිම ඉන්ඩිකේටරයක් මම යූස් කරන්නේ නැහැ. එතකොට මේ මම යූස් කරන්නේ රයිට් මම යූස් කරන්නේ E90 T10 කියලා ස්ට්‍රැටජියක් මම යූස් කරන්නේ. ඉතින් මේක නිකන් සරලව කිව්වොත් එම E90 කියලා කියන්නේ අපි empathy 90% technical analyze 10% තමයි මම යූස් කරන්නේ. මේක empathy කියලා වලට නිකන් මේක තේරුම් ගන්න අමාරු නම් emotional intelligence කියලා කිව්වත් කමක් නැහැ. සරලයි. emotional intelligence technical analyze 10% විතර තමයි මම යූස් කරන්නේ. එතකොට ටෙක්නිකල් ඇනලයිස් වල මම යූස් කරන්නේ ඔය ට්‍රෙන්ඩ් ලයින්, සපෝට් ලයින් ඊට අමතරව ටූල්ස් පාවිච්චි කරනවා, ෆිබොනාචි ලෙවල් ඔය වගේ පොඩි ප්‍රමාණයක් යූස් කරනවා. ඒක තමයි මම මේක 10% කියලා දාලා තියෙන්නේ.
එම්පති කියලා කියලා කියන්නේ මේ මෙතන ගත්තොත් එimhe 90% කියලා පාවිච්චි කරන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා. එහෙම නැත්නම් මේකේ ඉන්න කොලෝනියන්ස්ලා කොලෝනියස් ට්‍රේඩර්ස්ලා ට්‍රැප් වෙන්න තැන්. රයිට්? මම දකින්නේ මේක හැම තැනම මාකට් එකේ ට්‍රැප් විදියට තමයි යන්නේ. ඔයාලා ට්‍රැප් කරනවා. ඒ ට්‍රැප් වෙන තැන් වලින් තමයි මම බොහෝ දුරට එන්ට්‍රියක් ප්ලේස් කරන්න try කරන්නේ. සමහර වෙලාවට මේජර් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලින් එන්ට්‍රි ප්ලේස් කරන වෙලාවල් තියෙනවා. බොහෝ දුරට වැඩි ප්‍රමාණයක් ඔයාලව ට්‍රැප් වෙන තැන් වලින් තමයි මම එන්ට්‍රි ප්ලේස් කරන්නේ. රයිට්? ඔයාලව ට්‍රැප් වෙන තැන් වලින් තමයි මම එන්ට්‍රි ප්ලේස් කරන්නේ. ඕක තමයි මගේ ස්ට්‍රැටජිය. ඉතින් ට්‍රැප් වෙන තැන් ඉගෙන ගන්න ඉතින් ටිකක් අමාරුයි නේද? ටෙක්නිකල් ඇනලයිස් පස්සෙම එක දිගටම ගියාට පස්සේ ට්‍රැප් වෙන තැන් අයිඩෙන්ටිෆයි කරගන්න අමාරුයිනේ. ඉතින් මේ ගමන මගේ ස්ට්‍රැටජිය මම එන්ට වෙන්නේ කොහොමද මේ වගේ දේවල් අපිත් එකට ඉගෙන ගන්නවාටත් අවස්ථාව තියෙනවා දැන්. ඉතින් ඔයාලටත් අපේ Patreon membership එක ගන්න පුළුවන්. Patreon හරහා තමයි වැඩේ යන්නේ. Patreon එක ඇතුලේ මම daily කරන videos තියෙනවා. ඊට අමතරව analyze method A to Z කියලා දීලා තියෙනවා කට්ටියට. මගේ analyze method එක කොහොමද කරන්නේ? මාකට analyze වෙනම daily upload කරනවා. ඒ වගේ දේවල් බලලා ඉගෙන ගන්න ගමන් ඔයාලට practically වැඩේට එන්ට වෙන්න පුළුවන්. ක්‍රිප්ටෝ කියලා කියන්නේ ඉගෙනගෙන පුහුණු වෙලා කරන්න ඕන මේ ප්‍රොෆෙෂන් එක. රයිට්? ක්‍රිප්ටෝ කියන්නේ මේ වෘත්තියක්. ඒක මේ අර පොතේ ලියලා ඉගෙන ගත්ත කියලා ඔයාලා කොච්චර පොතේ ලියලා ඉගෙන ගත්තත් මේකේ ප්‍රොෆෙෂනල් මට්ටමට ඉගෙන ගත්තත් ඩිග්‍රියක් ගත්තත් මේක ඇත්තටම කරන්න බෑ. මේක ප්‍රැක්ටිකලි කරන්න ඕන වැඩක්. ඉතින් ප්‍රැක්ටිකලි කරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඒවා නිකන් අර එක්සෑම් එකක් ලියනවා වගේ නෙමෙයි. ඔයාලට ඕන නම් ඔක පොත බලලා ලියලා එක්සෑම් එකක් පාස් වෙන්න නම් පුළුවන් වෙයි. හැබැයි මේක ප්‍රැක්ටිකල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒ වැඩේ ප්‍රැක්ටිකලි කරන වැඩේ තමයි අපි Patreon හරහා කරන්නේ. ඔයාලට Patreon එකට join වුණාට පස්සේ මගේ contact numbers හම්බ වෙනවා. Patreon එකේ ඔයා videos follow කරගෙන යනකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් right? ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට call එකක් දීලා විස්තර බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි daily zoom session එකක් ගන්නවා. daily zoom එකේ ඉන්නවා. සාමාන්‍යයෙන් කොරියාවේ වෙලාවෙන් රෑ 8:00 9:00 තුර වගේ zoom එක ගන්නවා අපි. එතකොට zoom එකට join වෙලා ඔයාගේ display share කරලා ඔයාගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාගේ මොනවා හරි market analysis තියෙනවා නම් practically ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩේ analyze කරගන්න පුළුවන්. තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මේ වගේ mentorship එකක් ලංකාවේ කොහෙවත් නැහැ. right? guarantee කරලා කියන්නේ අපි output එක guarantee කරලා තමයි ඔයාලට දෙන්නේ. ඔයා professional මට්ටමේ trader කෙනෙක් වෙනකන් අපි ඔයාගේ පස්සෙන් ඉඳගෙන guide කරගෙන ඔයාගේ psychology හදන ඒවා, capital management, risk management ඒ ඔක්කොම අපි තමයි කරන්නේ. ඔයාට තියෙන්නේ ඔයාගේ බිස්නස් එක රන් කරන්න විතරයි. මේක අපි බිස්නස් මොඩල් එකක් විදිහට කරන්නේ. එදා වේල හොයාගන්නවා වගේ ඒ වගේ වැඩක් නෙවෙයි මේක. එහෙම එදා වේල හොයාගන්න වගේ දෙයකට එනවා නම් එන්න එපා ඇත්තටම. මේක බිස්නස් මොඩල් එකක් විදිහට long term plan එකකට යන්නේ. ඊට අමතරව මගේ ස්ට්‍රැටජි විතරක් අවශ්‍යයි ඉන්නවා නම් කැමති අයට ස්ට්‍රැටජි විතරක් වෙනම තියෙනවා Patreon එකේ. ඔයාට වෙනම ස්ට්‍රැටජි විතරක් ගන්න පුළුවන්. ඒක lifetime access තියෙනවා. ඒකට අමතරව වීඩියෝස් අප්ලෝඩ් කරනවා. අලුතෙන් එන ස්ට්‍රැටජිස් අලුත් දේවල් අප්ලෝඩ් කරනවා. ඔයාලට වෙලාව තියෙන වෙලාවට නිදහසේ ඉඳගෙන ඒ ටික බලන්න පුළුවන්. ලයිෆ් ටයිම් ඇක්සස් තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මම ලින්ක් එක පහලින් දාලා තියන්නම්. ඊට අමතරව මගේ contact numbers පහලින් දාලා තියන්නම්. ඔයාලට WhatsApp හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලා දිගටම right ඔයාලා දිගින් දිගටම ඉගෙන ගන්නේ technical analyze එහෙම නැත්නම් fundamental වගේ දේවල් නම් ඉගෙන ගන්නේ දැන් මේ ඊට අමතරව දැන් මේ technical analysis වල තියෙනවනේ analyze method තියෙනවනේ ඕන තරම් නේද? SMG, Elliott wave, SNR, Wyckoff ඔය වගේ 100,000 ගණක් තියෙනවනේ. ඉතින් මේවා නම් ඔයා ප්‍රැක්ටිස් කරන්නේ ඔයාට කවදාවත් මේ ක්‍රිප්ටෝ වල ගමනක් යන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා ලොස් වෙනවම තමයි. සමහර විට ඔයාට අවුරුද්දක් යන්න පුළුවන් වෙයි, දෙකක් යන්න පුළුවන් වෙයි. අවුරුද්දක් දෙකක් සමහර විට අවුරුදු 5ක් ගිහිල්ලා හරි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මුළු කැපිටල් එකම right ඔයාගේ මුළු කැපිටල් එකම wash out වෙන එක වෙනවම තමයි. එනිසා මේ වගේ දේවල් වලින් අයින් වෙලා ඔයාගේම මොකක් හරි ස්ට්‍රැටජි එකක් හොයාගන්න බලන්න. එහෙම නැතුව ක්‍රිප්ටෝ වලට සල්ලි දාන්න එපා. අර ගැම්බලින් කරන්න ක්‍රිප්ටෝ මාකට් එකට එන්න එපා. හයි ලෙවරේජ් කරලා ලොස් වෙනවම තමයි. රයිට් එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු.